බානගල වෙද පරම්පරාවේ මූලාරම්භය සිදු වෙලා තින්නේ අලගේ වන්න බැරිතුමාගේ මාමගේ පරම්පරාවෙන්. ලංකාවේ ගොඩක් බානගල පරපුර කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතු වුණේ පුංචි සිඤ්ඤෝ බානගල. එහෙම නැත්නම් බානගල වෙද මුහන්දිරම්තුමා. එතුමාට තව කියන්නේ බානගල වෙද රජුරුව කියන නමිනුත් එතුමා නාඩි රජා කියලා නාඩි රජා කියලා හඳුන්වන්නේත් එතුමාට කියන තවත් නමක්. බානගල වෙද පරපුර ගොඩක්ම ප්‍රසිද්ධ වාතරෝග සම්බන්ධව. කියන්නේ විශේෂයෙන්ම අංශභාග පස්සේ රක්තවාත වාත රක්ත ප්‍රමේහ පැත්ත බානගල මහාලියා. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ දැනටත් ප්‍රසිද්ධයි බානගල ලොක්කා කියලා. මේ බානගල මහාලිය කෙනෙක් කෙනා සාමාන්‍යයෙන් ටිකක් අනිත් අලින්ට වැඩිය ඇඟපතෙන් විශාලයි ශක්තියෙන් වැඩි. චයිනා බේ එකේ තිබිලා තියෙනවා කාටවත් අදින්න බැරි කාලතුවක්කුව. ඒ කාලතුවක්කුව මේ බානගල මහාලිය නැත්නම් ලොක්කා ගිහිල්ලා අලි ඇතුන් දෙතුන් දෙනෙක් දාලා අදින්න බැරි එක මෙයා තනියම ඇදලා තියෙනවා. ඉතින් අපි කලින් එපිසෝඩ් වලදී කතා කළා. කලින් එපිසෝඩ් වලදී අපි කිව්වා තවත් සම්පත්දායකව සම්බන්ධ කරගෙන පොඩි වෙනස් විදිහේ කතා බහක් නිර්මාණය කරනවායි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් කරන්න යන්නේ. ඉතින් මේ නම අහපු ගමන් මේ හැමෝම දන්නවා ප්‍රසිද්ධ වෙද පරම්පරාවක්. නම මුලින්ම කියන්නම් බානගල කිව්වහම ප්‍රදේශයකට වැඩිය ගොඩක් මුළු ලංකාවම දන්න වෙද පරම්පරාවක් නියෝජනය කරන 7 වෙනි පරම්පරාවේ පුරුකක් තමයි අද අපි කතා බහ කරන්න ආරාධනා කරලා තියෙන්නේ. ඉතින් ඉතිහාසය හොයාගෙන යනකොට නම් අලගිය වැන්න මුකවැටි තුමාගේ මාමගේ පරම්පරාවෙන් පැවතගෙන එන ධන්වන්තරි වලව්වේ ඉඳන් එහෙමත් නැත්නම් වෙද ගෙදර ඉඳන් අද ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක කතා කරන්න. ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා තිතිර බානගල වෙද මහත්මයාව. ඉතින් දැන් මුලින්ම ප්‍රශ්නේ අපි මේ ලෙඩ සම්බන්ධව කතා කරන්න කලින් වර්තමාන පරම්පරාව ගැන කතා කරන්න කලින් බානගල වෙද පරම්පරාව කිව්වහම කොහොමද හඳුන්වන්න පුළුවන්? මොකද්ද මේ බානගල වෙද පරම්පරාව කියන්නේ? බානගල වෙද පරම්පරාවේ වා කිව්වා වගේම මම 7 වෙනි පුරුක. බානගල වෙද පරම්පරාවේ මූලාරම්භය සිදු වෙලා තින්නේ කිව්වා වගේ මේ අලගේ වන්න බැරිතුමාගේ මාමගේ පරම්පරාවෙන් පැවතෙන පරම්පරාව මේක. ඒ වගේම ඔතන දැන් මගේ පියා නලින් පාලිත බානගල වෛද්‍යාචාර්යතුමා දැන්ට අවුරුද්දකට වගේ කාලයකට ප්‍රථම අප අතරින් වෙන් වුණා. ඒ වගේම ඊට ඔහුගේ පියා සෝමරත්න බානගල වෛද්‍යාචාර්යතුමා ඒ වගේම මේ එතුමාගේ පියා තමයි ගොඩක්ම කියන්නේ ලංකාවේ ගොඩක් බානගල පරපුර කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතු වුණේ එතුමාගේ පියාගෙන් පුංචි සිඤ්ඤෝ බානගල එහෙම නැත්නම් බානගල වෙද මුහන්දිරම්තුමා එතුමාට තව කියන්නේ බානගල වෙද රජුරුව කියන නමිනුත් එතුමා නාඩි රජා නාඩි රජා කියලා හඳුන්වන්නේත් එතුමාට කියන තවත් නමක්. එතුමාගේ පියා අදෝනිස් බානගල වෙද මහත්තයා. ඒ දොන් අදෝනිස් බානගල වෙද මහත්තයා අර තමන්ගේ පරම්පරාවෙන් පැවතාපු වෛද්‍ය ඥානයට අමතරව ලුණුගම රජමහා විහාරයේ ඒ කල විහාරාධිපති වෙලා හිටපු බජංගොඩ නායක හාමුදුරුවන්ගෙන් වෛද්‍ය ක්‍රම පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඒ හරහා තමයි මේ බානගල වෙද පරපුර අද මේ වෙනකන් පැවතගෙන එන්නේ. ඔව්. සුද්දුන්ටත් වෙදකම් කරලා තියෙනවා, රජගොල්ලන්ටත් වෙදකම් කරලා තියෙනවා. මෙහෙම ඇවිල්ලා 7 වෙනි පුරුක 7 වෙනි පරම්පරාවේ 7 වෙනි පුරුක තමයි මේ අද කතා බහට එකතු වෙන්නේ. බානගල වෙද පරම්පරාව කිව්වහම මේ ડોක්ටර් මොන වගේ වෙදකම් වලටද මේ සුවිශේෂීකමක් දක්වන්නේ? බානගල වෙද පරපුර ගොඩක්ම ප්‍රසිද්ධ වාතරෝග සම්බන්ධව. ඒ කියන්නේ විශේෂයෙන්ම අංශභාග ඊට පස්සේ රක්තවාත වාත රක්ත ප්‍රමේහ පැත්ත කියන්නේ වාතරෝග සම්බන්ධ පැත්තට ඒ පැත්තට තමයි ගොඩක්ම බානගල වෙද පරපුර සුප්‍රසිද්ධම. හරි. දැන් බානගල කිව්වහම තවත් එකපාරට ඔලුවට එන එකක් තමයි මේ බානගල ඇතා, බානගල අලියා. මේ පරපුරවල් දෙක සම්බන්ධයක් තියෙනවද? මම කිව්වා වගේම ඉස්සර අර බානගල අදෝනිස් බානගල ඒ වෙද මහතා මේ ඉගෙන ගත්තයි කියලා මම කිව්වනේ මේ ආයුර්වේද ඉගෙන ගත්තයි කියලා
ලුණුගම් පන්සලේ බජ්ජංගොඩ නායක හාමුදුරුවන්ගේ ඒ ලුණුගම් පන්සලේ බජ්ජංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ඒ ආයුර්වේද ඉගෙන ගන්න කාලේ සමකාලීන තව වෛද්‍යවරු 4-5 දෙනෙක් මේ එතුමන් වහන්සේගෙන් ඉගෙනගෙන තියෙනවා. ඉන් පස්සේ දැන් මේක ඔක්කොම ශිල්පය අරගෙන අයින් වෙනකොට මේ 4-5 දෙනාම එකතු වෙලා නායක ස්වාමීන් වහන්සේ කට්ටියම එකතු වෙලා අලියෙක් මිලදී ගන්නවා. අලියෙක් මිලදී අරගෙන ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් ටික දවසක් යනකොට අදෝනිස් බානගල වෙද මහත්තයා අර අනිත් කට්ටියගේ කොටස් මිලට ගන්න අරගෙන අලියා තමන්ගේ තනි අයිතියට පවර ගන්නවා. ඒ අලියා තමයි බානගල මහා අලියා කියන්නේ. එයා ටිකක් බානගල මහා අලියා එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ දැනටත් ප්‍රසිද්ධයි බානගල ලොක්කා කියලා. මේ බානගල මහාලිය කෙනෙක් කෙනා සාමාන්‍යයෙන් ටිකක් අනිත් අලින්ට වැඩිය ඇඟපතෙන් විශාලයි ශක්තියෙන් වැඩි. දැන් එයාගේ විශේෂ කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔය දැන් අපි දැන් ත්‍රිකුණාමලයේ ගියාම තියෙන චයිනා බේ කියලා. ඔව්. චයිනා බේ එකේ තිබිලා තියෙනවා කාටවත් අදින්න බැරි කාලතුවක්කුවක්. ඒ කාලතුවක්කුව මේ බානගල මහාලිය නැත්නම් ලොක්කා ගිහිල්ලා අලිය දෙතුන් දෙනෙක් දාලා අදින්න බැරි එක මෙයා තනියම ඇදලා තියෙනවා. ඒක තමයි ලොක්කා කියන්නේ. ඔව් ලොක්කා කියන්නේ මෙයාගේ ඒ කියන්නේ ශක්ති සම්පන්න බව සහ ඇඟපතෙන් ලොකුකම. මේ ඒ වගේම කිරිඳිවල රජයේ විද්‍යාලයේ ආරම්භ කරන වෙලාවේ බටදොල වලව්ව කියලා තියෙන බටදොල වලව්වේ බටදොල යතා ඇවිල්ලා එතන පොඩි කියන්නේ උත්සවයේ වෙලාවේ පොඩි කලබලයක් කරලා තියෙනවා. කියන්නේ මේ පෙරහැරට යන වෙලාවේ. ඒ වෙලාවෙත් මේ බානගල අලියා කියන එක්කෙනා ඔය හීලය කියන්නේ අලියත්තු හීලය කරන්න කොහොම උපන් හපන් කෙනෙක්. මෙයා එතන මේ බානගල අලියා තමයි ඒ වෙලාවේ ගිහිල්ලා ඒ බටදොලේ යතාවත් නවත්තලා පාලනය කරලා එතන වැඩේ සාර්ථක කරලා දීලා තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව තව තියෙනවා මේ මඩුවන්වල ඇත්ගාලා දන්න ඇති අහලා ඇති ගොඩක් කට්ටිය. ඒ මඩුවන්වල ඇත්ගාලා ඒ කියන්නේ බානගල පරපුරයි මඩුවන්වල පරපුරයි අතර හොඳ සම්බන්ධයක් තිබිලා තියෙනවා ඉස්සර. මෙහි බානගල අලියව හෙට යවනවලු වනාලින්ව හීලෑ කරන්න. ඒ කියන්නේ ඒ මඩුවන්වල ඇත්ගාලට ගෙන අලින්ව හීලෑ කරන්න. හීලෑ කරන්න ගියාම සාමාන්‍යයෙන් හෙට යන අලි කොටසක් ඉන්නවා. ඒ අලින්ගෙන් තෑග්ගක් විදිහට තව ඒ කියන්නේ යන අලියට තව අලියෙක් හම්බ වෙනවා. තෑග්ගක් විදිහට අරන් එනවා අපව. මෙයා සාමාන්‍යයෙන් ගියාම අලි 4 දෙනෙක් විතර අරන් එනවලු. ඒ වගේම දැන් එහෙම ගිහිල්ලා එනකොට එක අවස්ථාවකදී බෙලිගම්මන ඇතා කියලා ඉන්නවා. ඒ ඇතා මිනි මරලා මේ කැලේ පැනලා හිටපු අවස්ථාව ඔය ගිහිල්ලා එන වෙලාවක මෙයා එයාවත් හීලා කරලා දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම බානගල අලියා ඒ වගේම බානගල ඇතත් සුප්‍රසිද්ධයි. ඊට පස්සේ බණ්ඩාලියා කොහොම කියලා හරි පරපුරකාරී 30ක් 40ක විතර පරම්පරාවක් බානගල තිබිලා තියෙනවා. දැන් නැහැ. දැනට නැහැ. හරි. ඉතින් හරි අපුරු පරම්පරාවක් වෙද පරම්පරාවක් එක පැත්තකින් තියෙනවා. ඊට පස්සේ අලි පරම්පරාවක් අලියත්තු පරම්පරාවක් තව පැත්තෙන් තියෙනවා. ඉතින් මේ එක 7 වෙනි පරම්පරාව කියලා අපි කිව්වා වැඩේ පටන් ගන්නකොටම කතා බහ පටන් ගන්නකොටම ડોක්ටර් මේ දැන් ડોක්ටර් තරුණ කෙනෙක්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ගොඩක් වෙලාවට ජෙන් Z එකත් එක්ක තමයි මේ වර්තමානයේ ගැටෙන්න වෙන්නේ. එතකොට ડોක්ටර් තරුණ කෙනෙක් විදිහට තරුණ පරම්පරාව මේ ආයුර්වේද එහෙම නැත්නම් හෙළවෙදකම දේශීය වෙදකම කියන එකේ නැඹුරුතාවය කොහොමද? ඇත්තටම මට හිතෙනවා ඉස්සරට වැඩිය දැන් ආයුර්වේදය කියන එකට හෙළවෙදකම කියන එකට නැඹුරුතාවයක් තියෙනවා. කියන්නේ දැන් පහුගිය කාලයට වැඩිය දැන් ඔය කොරෝනා වසංගතයෙන් පස්සේ ඇත්තටම නැඹුරුතාවයක් තියෙනවා. ඒ වගේම දැන් ඔතන තව එක කතාවක් තියෙනවා. ඔතන දැන් හෙළවෙදකම ආයුර්වේදය කියන දෙක ගත්තාම දැන් ගොඩක් කට්ටියට හෙළවෙදකම කියපු ගමන් මතක් වෙන්නේ රාවණා. ඔව්. රාවණා පරපුර. මේ ඇත්තටම රාවණා රජතුමා ඒ කියන්නේ ඒක තියෙන්නේ මේ ඉන්දියාවේ රාමායනයේනේ. ඔව්. ඉන්දියාවේ රාමායනේ තමයි සඳහන් වෙලා තියෙන්නේ මෙහෙම රාවණා කියලා රජ කෙනෙක් මෙහෙම හිටියා. පුලස්ති කියන ඍෂිවරයා ලංකාවේ හිටියා. ඒ පුලස්ති කියන ඍෂිවරයාගේ මුණුබුරෙක් තමයි මේ රාවණ රජුරෝ කියලා තමයි යන්නේ.
ඊට අමතරව මහා ඉතිහාසයක් මේකට තියෙනවා. අපි හැමෝම දන්න මේ මහා පරාක්‍රම බාහු රජුරෝ ඉන්නේ. ඔව්. මහා පරාක්‍රම බාහු රජුරුව මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා ආයුර්වේද නිපුණ මේ වෛද්‍ය නිපුණ පුද්ගලයෙක් වශයෙන්. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ 4 වන සියවසේ මහා වංශය සඳහන් වෙන ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ පණ්ඩුකාභය රජු. ඒ රජුරෙන් කාලේ ඉඳලා හොඳ සෞඛ්‍ය සම්බන්ධ ආරෝග්‍ය ශාලා උපකරණ ඒ වගේ දේවල් පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ලංකාවේ බුද්ධදාස රජුරුව දප්පුල ඊට පස්සේ ඊට අමතරව 6 වෙන මිහිඳු රජුරුව එතුමන්ගේ මේ 6 වෙන මිහිඳු රජුරුවන්ගේ කාලේ පැවතිලා තියෙනවා මේ ආරෝග්‍ය ශාලා අනපනත් එච්චරට දියුණු නීති ප්‍රකාරව. ඔව් නීති ප්‍රකාරව තිබිලා තියෙනවා. එච්චරට දියුණු මට්ටමක තිබිලා තියෙනවා මේක. මේ ඒ වගේ තේ ආයුර්වේදය සහ දේශීය වෙදකම කියන එක මහා ඉතිහාසයක් තියෙන එකක්. දැන් ජෙන් Z එකෙන් මං හිතනවා මේ ජෙන් Z එකෙන් ඕක ගොඩක් කට්ටිය ඔක හොයනවා. හරි උනන්දුයි මේ රාවණා කතන්දරෙත් එක්ක මේ රාවණ රජතුමාගේ මේ හෙළ වෙදකම ඔකත් එක්ක හොයාගෙන යනකොට ඒගොල්ලෝ හරි උනන්දුයි ඔය පිළිබඳව. අපිනුත් ගොඩක් කට්ටිය ඒක අහනවා ඇවිල්ලා. හරි මූලික හඳුනා ගැනීමේ වැඩසටහනක් විදිහට තමයි ඔන්න පළවෙනි එපිසෝඩ් එක අපි කළේ බාණගල වෙද පරම්පරාවේ 7 වෙනි පුරුකත් එක්ක. ඉතින් මම හිතනවා මොනවා හරි දැන් අහන්න දේවල් විශේෂයෙන්ම කිව්වනේ සුවිශේෂීකමක් දක්වනවායි කියලා වාත රෝග සම්බන්ධයෙන්. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. මට මෙන්න මේ වගේ දෙයක් ගැන දැනගන්න ඕනේ කියලා අපි ඉස්සරහ වැඩසටහන් වලදී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් පළවෙනි එපිසෝඩ් එකත් එක්ක මේ බාණගල වෙද පරම්පරාවේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. අපේ සමාජ ජාලය එහෙම නැත්නම් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් thank you මේ වීඩියෝ එක බලුවට.